සියලුම දෙනාට සුබ දවසක්. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ අප භාවිතා කරන වාහනයේ ඔයිල් මාරු කරගන්නේ කොහොමද කියලා ගෙදරදීම. ඉතින් මේ සඳහා ගරාජයකට එහෙම නැත්නම් වර්ක්ෂොප් එකකට ගිහිල්ලා අමතර මුදලක් වියදම් කරනවට වඩා අපිටම මේකේ කරගන්න පුළුවන්. මේ සඳහා අපිට සුළු ආයුධ සහ උපකරණ කීපයක් අවශ්‍ය වෙනවා. ගෙදරදීම හදාගන්නවත් පුළුවන්. මේ සඳහා අපිට 17 වගේ ප්‍රමාණයේ බොක්ස් සොකට් එකක්, එල් හැන්ඩල් එකක් සහ ඔයිල් එකතු කිරීමට සහ භාජනයක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි මේ ඔයිල් එකතු කිරීමේ භාජනය නම් අපිට ගෙදරදී හදාගන්න පුළුවන්. පරණ ගෙනාපු ඔයිල් කෑන් එකක් අරගෙන කපලා එකෙන් අපිට හැමදාම ඔයිල් මාරු කරන්න එක තියාගන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ 17 වර්ගයේ බොක්ස් සොකට් එක භාවිතා කරලා සම්ප් එකේ තියෙන මේ බෝල්ට් එක අපි බුරු කරගත්තා. ඊට පස්සේ මේ බෝල්ට් එක ඉතාම සීරුවෙන් කරකවමින් බුරු කරලා මේ සම්ප් එක තුල තියෙන දැවුණු ඔයිල් සම්පූර්ණ වශයෙන්ම මේ බාස්කට් එක තුළට එකතු කරගන්නවා. මෙහිදී ප්‍රධාන වශයෙන් සැලකිලිමත් යුතු කරුණ තමයි මේ ඔබගේ වාහනය සමතල පොළොවක නවත්තන්න. එහෙම නැතුව ආනත පොළොවක නතර වෙලා තිබ්බොත් මේ ආනති හේතුවෙන් සම්පූර්ණයෙන්ම දැවුණු ඔයිල් අපිට එකතු කරගන්න අපහසු වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න සමතල පොළොවක මේක නවත්වා ගන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන මේ ඔයිල් ටික සම්පූර්ණ වශයෙන්ම එකතු වෙනකන් මද වේලාවක් තියෙන අතරේ අපි ඊළඟට කරන්න ඕනේ මේ ඔයිල් ෆිල්ටර් එක ගලව ගන්න. එහිදී ඔයිල් ෆිල්ටර් එක ගැන මම කිව්වොත් කරුණු කිහිපයක්. සාමාන්‍යයෙන් අපි සර්විස් වාර දෙකකට එක ඔයිල් ෆිල්ටර් එකක් මාරු කරනවා. සමහරක් වෙලාවට අපි සර්විස් වාර හැම වාරයකදීම ඔයිල් ෆිල්ටර් එකක් මාරු කරනවා. සාමාන්‍ය සුදුසුම ක්‍රමය වන්නේ සෑම ඔයිල් මාරු කිරීමකදීම අලුත් ඔයිල් ෆිල්ටර් එකක් මාරු කරන්න. මොකද එන්ජින් එකේ ඔයිල් කියලා කියන්නේ ලුබ්‍රිකේෂන් සිස්ටම් එක. ඒ ලුබ්‍රිකේෂන් සිස්ටම් එකේ මොනවා හරි අපදාවක් සිද්ධ වුණොත්, බ්ලොක් වීමක් සිද්ධ වුණොත් එන්ජින් එකේ ඉහළ කොටස් වලට මේ ස්නේහන තෙල් ගලා යාම අතර වෙලා එන්ජින් එක රත් වෙලා සීස් වෙලා අපදාවකට ලක් වෙන්න පුළුවන්. මේ අපි දකින්නේ දැන් සම්ප් එක තුළ තියෙන සම්පූර්ණ ඔයිල් ප්‍රමාණයම සම්ප් එකේ බෝල්ට් එකෙන් එළියට ගිය ආකාරය. ඔයිල් සම්බන්ධයෙන් අපි කතා කරනකොට ඒ ආකාරයට අපි සැලකිලිමත් වෙන්න ඕනේ. හරි කිලෝමීටර් ගානදී ඔයිල් ටික මාරු කරන්න ඕනේ. නිවැරදි ඔයිල් එකම ඔයිල් වර්ග අපි නිතරම පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒ වගේ ගොඩක් ටෙක්නිකල් දේවල් තියෙනවා තාක්ෂණික පැත්තෙන්. ඉතින් අපි ඒවා දැනගන්න ඕනේ. ඒවා ගැන කරුණු කාරණා දැනගෙන තමයි අපි මේ දේ කරන්න ඕනේ. අපි ගරාජයකට ගිහිල්ලා අමතර මුදලක් වැය කරලා ඒ දේ කරනකොට වඩා අපි ගෙදරදීම ප්‍රායෝගිකව මේ දේ කරන්න පුරුදු වුණාම අපිට යම්කිසි මුදල් ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන්. අනිත් එක මේක අපි හරියටම අපි අතින් සිද්ධ වුණාම මේක විශ්වාසනීයයි. මම කියන්නේ ගරාජ් වල ඉන්න කට්ටිය විශ්වාසනීයත්වයක් බිඳිනවා කියන එක නෙවෙයි. අපේ වාහනේ අපිට සුදුසු විදිහට අපිට කරගන්න පුළුවන්. මේ තියෙන අපි කලවල ඉවත් කරපු සුසුකි වර්ගයේ ඔයිල් ෆිල්ටර් එක. ඉතින් අපි දැන් සම්ප් එකේ තියෙන සම්පූර්ණ ඔයිල් ප්‍රමාණය සහ ෆිල්ටර් එක ගලව ඉවත් කරා. මේ තියෙන්නේ අපේ අලුතින් යොදන එන්ජින් ඔයිල් වර්ගයේ Toyota motor oil එක. මේක 10W30 3 ලීටර් එකක්. මේ තියෙන සුසුකි වර්ගයේ අලුත් ෆිල්ටර් එක. ඉතින් මේ 10W30 කියන එක ගැන මම පොඩි විස්තරයක් කරන්නම්. මේ අපේ 10W30 කියලා කියන්නේ ඔයිල් මයින ස්ටෑන්ඩඩ් ඒකකයක්. ඒ කියන්නේ SAE 10W30. කියන්නේ Society of Automotive Engineering කියන ඒකෙන් තමයි මේ අපිට ස්ටෑන්ඩඩ් එක දීලා තියෙන්නේ. ඒතොර ඒ කියන්නේ මේ එන්ජින් ඔයිල් වල ගලා යෑමේ හැකියාව. ඒ කියන්නේ දුෂ්‍රාවිතාවය. සාමාන්‍යයෙන් එන්ජිමක් අලුත් එන්ජිමක් වුණාම ඒකේ දුෂ්‍රාවිතාව. ඒ කියන්නේ 30 කියනාගේ 15 එකට එනවා. ඒ කියන්නේ සාමාන්‍ය 10 20 15 20
30 ඔය වගේ තමයි යන්නේ. එතකොට අලුත් එන්ජින් එකකට සාමාන්‍යයෙන් 15 එහෙම නැත්නම් 20 වගේ අගයක් ගන්නවා. දැන් මේ එන්ජින් එක ටික කාලයක් දුවලා ගෙවීමක් සිදු වෙලා තියෙන නිසා අපි සාමාන්‍යයෙන් මේකට 10W30 කියන එන්ජින් ඔයිල් එක තමයි පාවිච්චි කරන්නේ. මොකද එන්ජින් එකක් ගෙවෙන්න මේ බෙයාරින් අතර තියෙන පරතරය වැඩි වෙනවා. එතකොට ඒ අතර පරතරය වැඩි වෙනකොට ඒ අතර ඝනකම වැඩි ඔයිල් එකක් අපි දාන්න ඕනේ එන්ජින් එකට. එහෙම නැත්නම් සමහරක් වෙලාවට අනවශ්‍ය ශබ්ද එන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් එන්ජින් එකේ ඔයිල් ඝනකම දාපුවහම අපිට ඒ ලුබ්‍රිකේෂන් එක හරියාකාර සිද්ධ වෙනවා. මේ ආකාරයට මේ ඔයිල් ෆිල්ටර් එකට සාමාන්‍ය මද ප්‍රමාණයක් ඔයිල් එකතු කරලා කළු පාට ඕරින් එක වටේට ඔයිල් ප්‍රමාණයක් අපි ඇඟිල්ලෙන් තවර ගන්න ඕනේ. මොකද ඒ ඔයිල් තවර ගැනීමෙන් අර ඕරින් එක හොඳට මෘදු ලෙස මේ එන්ජින් එකේ බ්ලොක් එකේ හොඳට හේත් වෙලා සම්බන්ධ වෙනවා. අපි දැන් මේක එන්ජින් ඔයිල් ෆිල්ටර් එක සම්බන්ධ කරගන්නවා. එතකොට සීරුවෙන් අපි මේක සම්බන්ධ කරගන්න ඕනේ පොට දිගේ හරියාකාරව සම්බන්ධ වුණාට පස්සේ ඔයිල් ෆිල්ටර් එක වට 4න් 3ක් වගේ ප්‍රමාණයක් තද කරන්න ඕනේ. තද කරලා අපි ඒක හොඳටම එන්ජින් එකේ බඳට සම්බන්ධ වුණා කියන එක සැක හැර තහවුරු කරගන්න ඕනේ. මොකද එතනින් ඔයිල් ලීක් වෙන්න පුළුවන්. මේ ඔබ දකින්නේ සම්ප් එකේ බෝල්ට් එකේ සුද්ධ පවිත්‍ර කරන ආකාරයේ. ඉතින් මේකේ වොෂර් එකක් තියෙනවා. තඹ වොෂර් එකක්. මේ තඹ වොෂර් එක අනිවාර්යයෙන්ම ඔයිල් මාරු කිරීමකදී මාරු කරන්න ඕනේ. මේක ගොඩක් කට්ටිය කරන්නේ නැති වැඩක්. නමුත් අනිවාර්යෙන් මාරු කර යුතුයි. මොකද මේ තඹ වොෂර් එක එකපාරක් අපි දාලා තද කරපුවාම ඒක තැලීමකට ලක් වෙනවා. තැළුණාට පස්සේ ඒක සම්ප් එකත් එක්ක තියෙන සම්බන්ධතාවය හොඳින් අල්ලගන්නේ මේ තඹ වොෂර් එකේ. ඔයිල් වැඩ කරනකොට එන්ජින් එක රත් වෙනවා. එන්ජින් එක රත් වෙනකොට ඔයිල් රත් වෙලා සම්ප් එක නට් එකටත් මේ රස්නේ එනවා. එතකොට මේ තඹ වොෂර් එකක් අපි දාලා තියෙනකොට හීට් එක වැඩි වෙන්න මේක හොඳට සම්ප් එකට බදලා අල්ල ගන්න තමයි මේ තඹ වොෂර් එකක් දාලා තියෙන්නේ. ඉතින් මේ වොෂර් එක දෙපැත්ත මාරු කරලා දාන්නත් පුළුවන් අවස්ථා දෙකකට පමණක්. නමුත් ඊළඟ පාර දානකොට අනිවාර්යෙන් වොෂර් එකක් මාරු කරන්න ඕනේ. මොකද ඒ වොෂර් එක තැරුණාට පස්සේ ඒකේ තියෙන හાર્ඩ්නස් එක අඩු වෙනවා. දෙවෙනි පාර අපි සම්බන්ධ කරනකොට ඒක හරි විදිහට සම්ප් එකත් එක්ක සම්බන්ධ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒකත් හොඳට මතක තියාගන්න. අපිට මේ වොෂර් පොඩි මුදලකට ගන්න පුළුවන්. ඉතින් මේ සයිස් එකේ වොෂර් 5ක් 6ක් ගෙනල්ලා ගෙදර තියාගත්තට පාඩුවක් නැහැ. ලොකු මුදලක් වෙන්නේ නැහැ. මේ තියෙන්නේ අපි අලුතෙන් ඔයිල් එන්ජින් එකේ ටැපට් කවරේ හරහා යොදන ආකාරය. මෙහිදී ටැපට් කවරේ උඩ තියෙන ඔයිල් දාන මූඩිය අපි මේ මූඩිය අයින් කරලා ඒකට පිරිසිදු කරපු හොඳ පුනීලයක් අපි සම්බන්ධ කරලා පිරිසිදු ඔයිල් මේකට එක් කරගන්න. කිසිම ජරා රොඩක් කිසිම දෙයක් එකතු වෙන්න තියන්න එපා. පිරිසිදුව එකතු කරගන්න. මේක ඉතා සරල දෙයක්. මේක මේ අපිට ලොකු දෙයක් නෙමෙයි. දැන් අපිට මේ කෑන් එකේ තියෙන සයිඩ් එකේ තියෙන ඉන්ඩිකේටරෙන් බලා ගන්න පුළුවන් කොච්චර ඔයිල් ප්‍රමාණයක් අපි දැම්මද කියන එක. දැන්ට අපි ලීටර් 2.300ක් විතර වගේ දාලා තියෙනවා දල වශයෙන්. ඉතින් අපි තව 500ක් වගේ ප්‍රමාණයක් මේකට එකතු කරගත්තා නම් මේ එන්ජින් එකට ඇති. මොකද මේකට සාමාන්‍යයෙන් ලීටර් 2යි මිලිලීටර් 700ක් වගේ ප්‍රමාණයක් තමයි සම්පූර්ණ ඔයිල් අල්ලන්නේ. ඕනට වැඩි ඔයිල් දාන්න එපා එන්ජින් එකට. ඒක හොඳ නැහැ. අපි මේ ප්‍රමාණය මනගන්න කරන දෙයක් තමයි ඩීප් ස්ටික් එක හොඳින් පිරිසිදු කරලා එක වතාවක් ඇතුල් කරලා අපි බලනවා ඩීප් ස්ටික් එකේ දෙවෙනි සිදුරු කාවට නිකන් ඔයිල් පිරලා තියෙනවා. ඒක හොඳටම ප්‍රමාණවත් ඔයිල් ප්‍රමාණය. අපි ඊට පස්සේ කවදාකවත් මේ ඩීප් ස්ටික් එකෙන් ඔයිල් මයින්නකොට ඩීප් ස්ටික් එක පොළොවට සමාන්තරව මයින්නේ නැහැ. පොළොවට ලම්බක ලෙස තියාගන්න සාමාන්‍ය සුළු වශයෙන්. එතකොට අපිට ඒකේ හරිය පාඨාංකයක් ලබා ගන්නට පුළුවන්. ඉතින් මේකේ ඔයිල් ප්‍රමාණයක් තියෙන නිසා අපි මේ ටැපට් කවරේ මූඩිය හොඳින් පිරිසිදු කරලා අපි සම්බන්ධ කරගන්න. මේක භූමි තෙල වලින් සුද්ධ කරලා වතුරෙන් හොදලා හුලම් පාරක් අල්ලලා සවි කරගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක නිවැරදිව සවි කරගන්න ඕන නිසා. ඉතින් අපි දැන් මේ ආකාරයට ඔයිල් ඉවත් කරලා නැවතත් අලුතෙන් ඔයිල් පුරවලා මූඩිය වහලා හොඳට
හොඳට සීට් වෙන්න වහන්න. හොඳ සීට් වෙන්න වැහුනේ නැත්නම් එන්ජින් එක ක්‍රියාත්මක වෙනකොට මෙතනින් ඔයිල් එළියට පිට වෙන්න පුළුවන්. ඒ නිසා හොඳින් පිරිසිදු කරගන්න. ඔයිල් යටි තියෙන දැන් ඔක්කොම පිහදා ගන්න. ඊට පස්සේ අපි සියලුම දේවල් ඉවත් කරලා එන්ජිම පණ ගන්නවල බලනවා. එන්ජින් ඔයිල් ලීක් වීමක් තියෙනවද කියලා. ඉතින් අපි එන්ජිම පණ ගන්නකොට සුළු ප්‍රමාණයක් මේ ඔයිල් ප්‍රෙෂර් බල්බ් එක පත් වෙලා තිබිලා නිමිලා යන්න ඕනේ. ඒ කියන්නේ සිස්ටම් එකේ ඔයිල් ප්‍රෙෂර් එක හරි තැනකට ආවට පස්සේ නිවෙනවා. ඊට පස්සේ අපි සම්ප් එකේ බෝල්ට් එක ඊළඟට අපි ඔයිල් ෆිල්ටර් එක කියන මේ තැන් දෙකම පරීක්ෂා කරලා බලන්න ඕනේ. යම් කිසි හෝ ඔයිල් කාන්දු වීමක් තියෙනවාද කියන එක. මේක සැකහැර හරියටම දැනගන්න ඕනේ. මොකද අපි වාහනේ ධාවනය කරනකොට අපිට මේක පේන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම විනාඩි 10ක් 15ක් ස්ටාර්ට් එකේ තියලා මේක හරියාකාරව චෙක් කරගන්න, පරීක්ෂා කරගන්න. ඊට පස්සේ අපි ඔයිල් මාරු කිරීම එතනින් අවසන් වෙනවා. ඉතින් මේ වගේ පොඩි දෙයක් අපිට කරගන්න පුළුවන් ගෙදරකදී අපි මේ දේ හරියට කරගත්තොත් එකපාරක් හරි විදිහට කරගත්තොත් අපිට හැමදාම හැම කිලෝමීටර් 5000කට සැරයක් මේක අපිට සිද්ධ කරගන්න පුළුවන්. අපි නැවතත් වෙන වීඩියෝ එකකින්